සිරු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් ෆිල්ම්වන් YouTube චැනල් එකට. ඔන්න අද අපි අරගෙනාවේ මේ දවස්වල ගොඩාක් දෙනෙක් හොයන බලන්න ආසාවෙන් ඉන්න වීරාධීර සූරන් කියන සුපිරි ඇක්ෂන් ත්‍රිලර් මූවි එක. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ඇක්ෂන් කින් කෙනෙක් වුණ වික්‍රම්. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මෙන්න මේ චිත්‍රපටිය වීරාධීරන් සූරන් පාර්ට් 2 එහෙම නැත්නම් දෙවන කොටස විදියට තමයි මුලින්ම රිලීස් වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි කොටස තවමත් ඇවිත් නැහැ. මේ කතාවට අදාළ පළවෙනි කොටස ඉදිරියේදී නිකුත් කරන බව නිෂ්පාදකවරුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ පාර්ට් 2 කොටස නම් ආරම්භයේ සිටම අවසානයේ දක්වාම සුපිරිම මාස්ටර් ප්ලෑන් එකක් එක්ක ත්‍රිල් එකේ බලන්න පුළුවන් අතිසුපිරි මූවි එකක් තමයි මෙන්න මේ මූවි එක. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද සම්පූර්ණ චිත්‍රපටයේ කතාවට. කතාව ආරම්භයේදීම අපිට පෙන්නනවා එක ගැහැණු කෙනෙක් චූටි ගැහැණු ළමයෙක් එක්ක ගෙදරකට එනවා හරිම තරහෙන්. ඉතින් එහෙම එන්නේ මෙන්න මේ ගමේ ලොක්ෙක් වෙන රවිගේ ගෙදරට. ඉතින් මේ ගැහැණු කෙනා ඇවිල්ලා විලාප දෙනවා තාම එයාගේ හස්බන්ඩ් ගෙදර ආවේ නැහැ. හස්බන්ඩ් මොකද්ද කරේ? හස්බන්ඩ්ව මරලා හැංගුවද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ රවිගේ පුතා කන්නන් ඒ කිසිම දෙයකට ඇහුම්කන් නොදී තමන්ගේ පාඩුවේ ගෙදර මොප් කර කර ඉන්නවා. ඉතින් ඒ මොකද කිව්වොත් පහුවෙන්ද උදේ කෝවිලේ තියෙන උත්සවය නිසා. ඒත් මෙන්න මේ ගැහැණු කෙනා ඉවරයක් නැතුව කියවලා අවසානයේදී වැඩි අහුලක් අරගෙන උඩ දාලා රවිගේ පවුලේ අයට සාප දෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී නම් කන්නන්ට ඉවස ගන්න බැරුව මෙන්න මේ ගැහැණු කෙනාට පහරක් දීලා මෙතනින් එලව ගන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ අතරෙම මෙන්න මේ ගැහැණු කෙනා එක්ක ආපු පොඩි ළමයා කුස්සිය පිටිපස්සට ගිහින් අම්මගේ තරහ පැත්තක දාලා ඒ ගෙදර හදන චිකන් වගේක් කන ගමන් තමයි ඉන්නේ. කොහොම නමුත් මේ කලබලයේ ඇහුණු ගැහැණු ළමයා අම්මා ගාවට දුවලා එනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ගැහැණු කෙනා ඒ පොඩි ළමයාවත් ඇදගෙන තරහින් යනකොට ඒ ගැහැණු ළමයා තව චිකන් කෑල්ලක් කන්න ඕනි කියන අඬනවා. මේ ගැහැණු කෙනාට හොඳටම තරහක් ගිහින් ගැහැණු ළමයට හොඳටම පහර දෙනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මෙන්න මේ ගැහැණු කෙනාට දුක හිතිලා මස් වේපු තැනට හොරෙන් යනවා කුකුල් මස් කෑල්ලක් හොරෙන් ගන්න කියලා හිතාගෙන. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ශංකර කියලා පිරිමි කෙනෙක් පොලිසියට කලබලෙන් එනවා. ඉතින් ඇවිල්ලා කියනවා පැය දෙකක් තිස්සේ එයාගේ බිරිඳ ඇදුවයි අතුරුදහන් වෙලා කියලා. නමුත් මෙන්න මේ වෙලාවේ පොලිසිය මෙන්න මේක වැඩි ගණන් ගන්නේ නැහැ. මොකද අතුරුදහන් වෙලා ගොඩක් වෙලාවක් ගිහිල්ලා නැති නිසා. නමුත් ශංකර් ඉන්ස්පෙක්ටර් එනතෙක්ම ස්ටේෂන් එකට වෙලාම ඉන්නවා. ඉතින් එළියට ගිහපු SP අරුණගිරි ටික වේලාවකින් මෙන්න මේ ස්ටේෂන් එකට එනවා. ඉතින් ඒ ආපු ගමන් ශංකර් සිද්ධිය මෙන්න මේ ASPට කියනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ SP අරුණගිරිත් එක වැඩිය ගණන් ගන්නේ නැහැ. ඉතින් එතකොටම තමයි ශංකර් කියන්නේ හවස ශංකර් ගෙදර ආවේ නැහැ කියලා බිරිඳ රවිගේ ගෙදරට ගිහින් කලබලයක් ඇති කරලා තියෙනවා කියලා. ඉතින් ඔන්න එතකොටම තමයි SP අරුණගිරි ටිකක් කල්පනා කරන්නේ. ඉතින් ඊට පස්සේ SP අරුණගිරි කියනවා රවි මේකට සම්බන්ධයි කියන්නේ මෙතන මොනම හරි දෙයක් වෙලා තියෙනවා කියලා. ඒ වගේම SP අරුණගිරි කියනවා රවිට තියෙන බලෙත් එක්ක මෙන්න මේ වෙලාවේ මොනව කරත් රවි බේරෙනවා. ඒ නිසා එක දෙයක් තියෙනවා රවිව උසාවියට ගෙනියන්න කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් ඒ මොකක්ද කියලා නම් මෙන්න මේ වෙලාවේ අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් SP අරුණගිරි මොකක්ම හරි දෙයක් ලොකුවට ප්ලෑන් කරනවා. ඉතින් ඒකට ශංකරුත් කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා රවිගේ ගෙදර අය ඔක්කොම උත්සව සමයේ එකට ඉඳගෙන සතුටින් රෑ කෑම ගන්නවා. ඉතින් මේ වෙලාවේ එක දිගට SP අරුණගිරිගෙන් ආපු කෝල් එකක් නිසාම වෙන්කට් කියන කෙනා කෝල් එක ආන්සර් කරලා කතා කරනවා. ඉතින් මෙන්න මේක දිහා බලන් හිටපු කන්නන්ට තේරෙනවා මොකක්ම හරි අවුලක් කියලා. ඒ නිසාම කන්නන් කන එක බාගෙට නවත්තලා ගිහින් වෙන්කට් එක්ක කතා කරනකොට තමයි කන්නන්ටත් දැනගන්න ලැබෙන්නේ හවස ගෙදර ආපු අර ගැහණු කෙනායි ළමයයි අතුරුදහන් වෙලා කියලා. ඒ වගේම මෙන්න මේ සිද්ධිය ස්ටේෂන් එක දක්වා ගිහින් තියෙනවා කියලාත් මෙන්න මේ වෙලාවේ කන්නන්ට දැනගන්න ලැබෙනවා. ඉතින් වෙන්කට් මෙන්න මේ වෙලාවේ බය වෙලා කියනවා ASPත් මේකට ඉන්වෝල්ව් වෙලා ඉන්න නිසා බයක් දැනෙනවා. අනික එයා එක දිගටම කට්ටිය එන්කවුන්ටර් කරනවා කියලාත් මෙන්න මේ වෙලාවේ කියනවා. ඉතින් ඒත් එක්කම කියනවා අපිත් එක්ක තියෙන පරණ තරහටත් එක්කම SP මොකක්ම හරි ලොකුවට දෙයක් ප්ලෑන් කරනවා කියලා. ඉතින් කන්නනොත් පොඩ්ඩක් මෙන්න මේ කතාවට ෂොක් වෙනවා. ඉතින් කොහොම නමුත් ඊළඟට අපිට පෙන්නනවා SP අරුණගිරි තවත් ඔෆිසර්ස්ලා දෙන්නෙක්ට කියනවා උත්සව දවසේ රෑ කොහොම හරි කරලා කන්වන්වයි රවිවයි ඉවරයක් කරලා දාන්න ඕන කියලා. ඉතින් එතකොට එක ඔෆිසර් කෙනෙක් නම් ඒකට විරුද්ධ වෙනවා. මොකද උත්සවයේත් එක්ක ඒ දේ කරන්න අමාරුයි කියලා. නමුත් SP අරුණගිරි තීරණය වෙනස් කරන්නෙම නැහැ. මොකද මෙන්න මේ වෙනකොටත් කන්නන් රවි දෙන්නව එන්කවුන්ටර් කරන්න ඉහළින් නියෝගය අරගෙන තියෙන නිසා. ඉතින් ඊළඟට අපිට ආයෙත් පෙන්නනවා රවි කන්නන්ව ආරක්ෂා කරන්න ගෙදර අය එක්ක සාකච්ඡා කර කර ඉන්නවා. ඉතින් රවිගේ ප්ලෑන් එක තමයි කන්නන්න කොහේ හරි හංගලා තියන්න. කොහොම හරි ඊළඟට රවි මෙන්න මේ ප්ලෑන් එක ගහලම එනවා SP අරුණගිරිව හම්බ වෙන්න. ඉතින් මෙන්න මේ වෙලාවේ රවි පොඩ්ඩක් SP අරුණගිරිය එක්ක බැගෑපත් වෙලා කතා කරනවා
පරණ දේවල් හිතේ තියාගෙන පලිගන්න එපා කියලා. නමුත් SP අරුණගිරි නම් කියනවා මෙන්න මේ වෙනකොටත් පුතාට විරුද්ධව ශංකර්ගේ බිරිඳ පහර දුන්න කියලා පැමිණිල්ලක් දාලා ඉවරයි. ඒ නිසා හෙට උදේ උසාවියට පුතාව බාර දෙන්න කියලා. නමුත් රවී නම් ඒකට විරුද්ධ වෙනවා. ඒ වගේම ඉන්ස්පෙක්ටර් අරුණගිරිට තරහින් කියනවා පුළුවන් නම් පුතාව මගෙන් බේරගන්න කියලා. ඉතින් ඊට පස්සේ රවී ආපහු ගෙදර එන ගමන් ගෙදරට කෝල් එකක් දීලා කියනවා කාටවත් ගෙදරින් එළියට නොයා ගෙදරටම වෙලා ඉන්න දෙන්න. කන්නන්ට කිසි දෙයක් පොලිසියට කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒත් එක්කම රවිගේ ගෙදරට හොරාටම ආපු පොලිසිය ගෙදර වත්තෙන් ඩෙඩ් බොඩි එකක් අරගෙන එනවා. ඉතින් මෙන්න මේත් එක්කම තමයි රවිගේ ගෙදර අය මේක දැකලා බය වෙලා කෑ ගහන්න පටන් ගන්නෙ. එහෙම දෙයක් වෙන්න බෑ කියලා. ඉතින් ඒ වගේම තමයි රවිගේ මිනිපිරි පොලිසියට කියනවා ඩෙඩ් බොඩි එකේ මූණ බලන්න ඕන කියලා. නමුත් පොලිසිය මෙන්න මේකට ඉඩ දෙන්නේ නැහැ. ළමයාගේ බොඩි එකත් ඉක්මනටම හොයා ගන්නවා කියලා පොලිසිය මෙන්න මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඊළඟට රවිට ගෙදරින් කෝල් එකක් එනවා මෙන්න මේ සිද්ධිය ගැන කියලා. ඉතින් ගෙදර අය නම් අඬ කියන්නේ අපි ඒ දේ නොකර කොහොමද මෙහෙම ඩෙඩ් බොඩි එකක් හමුුනේ කියලා. ඉතින් ඒ වගේම තමයි ඇම්බුලන්ස් එකේ බොඩි එක අරගෙන යන පාරේ ශංකර් ඉන්නවා අඬ. මොකද ශංකර් කියනවා වෙන ඩෙඩ් බොඩි එකකට මගේ බිරිඳගේ ඩෙඩ් බොඩි එක කියන්න තරම් පව්කාර වුණා කියලා. ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ ඉන්ස්පෙක්ටර් අරුණගිරි ගාව ප්ලෑන් එකක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ ඇත්ත දැනගන්න ඕන නිසා වෙන ඩෙඩ් බොඩි එකක් දාලා අර ගැහණු කෙනාගේ විදියට අරගෙන යනවා. ඉතින් ඒ වගේම තමයි ඊළඟට රවිට හැංගිලා ඉන්න කන්නන් කෝල් කරලා කියනවා මීට වඩා ඉවසලා හරියන්නේ නැහැ. අපි අපේ කෙනෙක් ධම්මලා හරි SP අරුණගිරිව ඉවරයක් කරලා දාන්නම් වෙනවා කියලා. නමුත් මෙන්න මේ වෙලාවේ රවි කියනවා ඒ දේ කරන්න නම් ඕන. නමුත් මෙන්න මේ අවස්ථාවේ හැටියට අපිට මේ දේ කරන්න බෑ. ඒ නිසා මේ වැඩේ සාක්ෂියක් නැතුව ඉවර කරන්න දාන්න හොඳම කෙනා තමයි කාලි කියලා. ඉතින් මෙන්න මේ කතාව අහගෙන හිටපු වෙන්කට් අහනවා මොකටද මේ වෙලාවේ කාලිගෙන් උදව් ගන්න හදන්නේ? පරණ දේවල් සේරම අමතකද කියලා. ඉතින් එතකොට රවි කියනවා මුදලට මිනී මරණ එකාට වඩා විශ්වාසයට මිනී මරණ එකා ගැන සැකයක් වෙන්න ඕනෙම නැහැ කියලා. ඒ නිසාම දැන්ම කෙලින්ම කාලෙක ගෙදරටම යමු කියලා තමයි මෙන්න මෙයාලා කියන්නේ. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා රවි කියන මෙන්න මේ කාලිව. ඉතින් කාලි කියන්නේ දරුවෝ දෙන්නයි වයිෆ් එක්ක ආදරෙන් ලස්සනට ජීවත් වෙන පොඩියට කඩයක් කරගෙන යන පුද්ගලයෙක්. ඉතින් කොහොම හරි දවසක් රෑ කාලි දරුවෝ දෙන්නව අම්මට දාලා වයිෆ් එක්ක කඩේට ඕන කරන බරු ටිකක් ගන්න ගිහින් එනවා. ඉතින් ඒ එනකොට කාලි දකිනවා කඩේ ගාවට වෙලා වෙන්කට් ඉඳගෙන ඉන්න හැටි. නමුත් වෙන්කට් දැක්ක ගමන් කාලිට වගේම කාලිගේ වයිෆ්ටත් ගොඩාක් අවුල් වෙනවා. ඉතින් කාලි නම් පොඩි හරි සැලකිල්ලක් පෙන්නුවත් කාලිගේ වයිෆ් නම් එයාව ගණන් ගන්නේ නැතුව තරහින්ම බඩු වස් කරනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ වෙන්කට් කාලිට කියනවා මහත්තයා පොඩි වැඩකට හම්බ වෙන්න ආවා. කාලි එනකන් උඩට වෙලා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් කාලි උඩට යනකොට රවි ඉන්නවා. කාලිව දැක්ක ගමන් රවි කාලිව බදාගෙන සැපදු ගහනවා. නමුත් කාලිටත් හිතා ගන්න බෑ රවි මෙහෙම එකපාරටම ආපු එක ගැන. කොහොම නමුත් රවි මෙන්න මේ වෙලාවේ කාලිට සේරම විස්තරය කියනවා කොහොම හරි කරලා අද රෑම ඉන්ස්පෙක්ටර් අමරගිරිව ඉවරයක් කරන්න ඕන කියලා. නමුත් මෙන්න මේ වෙලාවේ කාලනම් කියන්නේ පරණ දේවල් සේරම අතෑරලා දාලින්නේ. ඒක නිසා මට ඒක කරන්න බෑ කියලා. නමුත් රවි මෙන්න මේ වෙලාවේ කාලිගේ කකුල් දෙක අල්ලලා බැගෑපත් වෙනවා මං ඕනේ තරම් මිනි මරලා තියෙනවා. නමුත් මෙන්න මේ දේ විතරක් උඹ කරපන් කියලා. ඉතින් එතකොටම තමයි කාලිගේ වයිෆ් තේකොකුත් හදාගෙන මෙන්න මෙතනට එන්නේ. ඉතින් කකුල් දෙක අල්ලලා බැගෑපත් වෙන එක දැක්කත් රවි කියපු දේවල් නම් කාලිගේ වයිෆ්ට මෙන්න මේ වෙලාවේ ඇහුනේ නැහැ. නමුත් කාලිගේ වයිෆ්ට නම් රවි වෙන්කට් දෙන්න ආවෙක පොඩ්ඩක්වත් අල්ලන්නේ නැහැ. ඒ වගේම කාලිත් මෙන්න මේ වෙලාවේ අසරණ වෙනවා රවිට හා කියපු නිසා කොහොම හරි අද රැට වැඩේ කරන්න ඕන. ඒ වගේම බිරිඳට හොරෙන් ගෙදරින් පැන ගන්නත් ඕන නිසා. ඉතින් මෙන්න මේ වෙලාවේ කාලිට සැකයක් එනවා ඇත්තටම රවි ඒ ගැහණු කෙනාට ළමයට මොකක් හරි කරාද කියලා. නමුත් රවි කියන්නේ නම් ගෙදරින් ගියාට පස්සේ මේ කිසිම දෙයක් කරේ නැහැ කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා SP අරුණගිරි IG ඔෆිස් එකනොත් අවසර ගන්නවා රවිවයි කන්නන්වයි එන්කවුන්ටර් කරන්න. ඉතින් ඒ වගේම මෙන්න මේ වෙනකොට ස්පෙෂල් ටීම් එකකුත් මෙන්න මේ වැඩේට අරුණගිරි ලෑස්ති කරගෙන ඉවරයි. ඉතින් ඒත් එක්කම අරුණගිරිට කෝල් එකක් එනවා රවිගේ බෑනව අල්ලගත්ත කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ පොලිසිය රවිගේ ගෙදරට ගිහිල්ලා බෑන විලාප දෙන වීඩියෝ එකක් පෙන්නලා අහනවා කන්නන් ඉන්න තැන. නමුත් පොලිසියේ ඒ උත්සාහයත් එවලෙම අසාර්ථක වෙනවා. කොහොම නමුත් අපිට ආයමත් පෙන්නනවා කාලි රවි එක්ක කතා කර ඉන්නවා. ඉතින් රවි කියනවා SP ගෙදරට යන පාරේ රෑ වෙලා බල්ලෙක්වත් නැහැ. කිසිම කෙනෙක්වත් නැති නිසා SP ව ලේසියෙන්ම ෂූට් කරලා මරලා දාන්න පුළුවන් කියලා. නමුත් කාලනම් කියන්නේ අනිවාර්යෙන්ම SP එක්ක ගෝලයක් ඇති. බැරි වෙලාවත් අපේ අතින් විලක්කේ වැරදිලා SP බේරුණොත් වැඩේ ගැස්සෙනවා කියලා. ඉතින් අන්න ඒ නිසාම කාලිම ප්ලෑන් කරනවා වෙන විදිහකට SP අරුණගිරිව ඝාතනය කරලා දාන්න.
ඉතින් අපිට පේන විදියට කාලි හා රවි කියන්නේ මොකක්ම හරි ලොකු අතීත සම්බන්ධයක් තියෙන දෙන්නේ. ඒ වගේම අතීතේ මැරකම් එක්කම ජීවත් වෙච්ච දෙන්නේ කියලා අපිට මෙන්න මේ වෙලාවේ පොඩ්ඩක් හිතන්න පුළුවන්. කොහොම නමුත් කාලි මෙන්න මේ වෙලාවේ අහනවා රවිගෙන් අපේ පරණ බරු ටික තාම පරිස්සමට තියෙනවද කියලා. ඉතින් එතකොටම රවි කියනවා එකක් දෙකක් පාවිච්චි කරා. නමුත් මෙන්න මේ වෙලාවේ ඒවට හේතු කියන්න රැකිලෙනවා. ඉතින් ඊළඟට රවි වෙන්කට්ට කතා කරලා කියනවා පුළුවන් ඉක්මනට කාලිට අලුත් ෆෝන් එකකුයි සිම් කාඩ් එකකුයි ගෙනත් දෙන්න කියලා. ඉතින් ඊළඟට කාලි කඩේට වෙලා හොරෙන් ෆෝන් එකකට සිම් එක දාගෙන ඉන්නකොට එතනට වයිෆ් වෙනවා. ඉතින් ඒ එක්කම කාලි කරන්නේ ඉක්මනටම ෆෝන් එක මුංගෙට මල්ලේ හංගන එක. ඉතින් වයිෆ් කාලිගෙන් ආහාර අහනවා මොකටද රවි ආවේ කියලා. නමුත් කාලි කියනවා ලෝඩ් එකක් බාන්න ඩ්‍රයිවර් කෙනෙක් නැති නිසා මාව හොයාගෙන ආවේ කියලා. නමුත් මේ කතාව වයිෆ් පොඩ්ඩක්වත් පිළිගන්නේ නැහැ. මොකද වයිෆ් දන්නවා කාලිගේ දෙපා මුල වැටිලා රවි බැගෑපත් වෙන්න තරම් මොකක්ම හරි දෙයක් මෙතන තියෙනවා කියලා. නමුත් කාලි එදා රෑම පිටත් වෙන්න හදනකොට වයිෆ් එකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් රවිගේ අතීත වැරදි මතක් කර කර කාලිට යන්න එපා කිව්වත් කාලි ගමනට ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ කාලිගේ වයිෆ් කරන්නම දෙයක් නැති තැන කාලිගේ දුව ජනනිට එන්න කියලා ඔළුවේ අත තියලා දිවුරලා කියන්න කියනවා ඇත්තටම ලෝඩ් එකක් බාන්න තමයි යන්නේ කියලා. ඉතින් ඇත්තටම කාලි මෙන්න මේ වෙලාවේ ගොඩාක් අසරණයි. නමුත් කාලි කිව්වේ බොරුවක්. ඒ නිසා කාලිට දිවුරන්න හිත දෙන්නේ නැහැ. ඒ නිසා කාලි කියනවා හරි මං යන්නේ නැහැ කියලා එයා ගෙට යනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා කාලි රෑ වෙලා ගෙදර අය නිදාගත්තට පස්සේ හොරෙන් නැගිටලා එනවා වැඩේට පිටත් වෙන්න. ඉතින් ඒ එනකොට කුස්සියේ ඉන්නවා කාලිගේ අම්මා. නමුත් අම්මා නම් ඊට විරුද්ධත්වයක් පෙන්වන්නේ නැති නිසා කාලි ෂේප් එකේ මෙතනින් පැන ගන්නවා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා SP අරුණගිරිගේ ටීම් එකත් රවිවයි කන්නවයි හොයන විදිය. ඒ වගේම කාලි වෙන්කට් එක්ක එකතු වෙලා ලොකු ට්‍රංක් පෙට්ටියක් SP ගේ ගෙදරට යන පාර ගාවට ගෙනියනවා. ඉතින් පෙට්ටිය ඇරලා බලනකොට පෙට්ටියේ තියෙන්නේ බිම් බෝම්බ. ඉතින් කාලිගේ ප්ලෑන් එක වෙන්නේ SP යන එන පාරේ බිම් බෝම්බ සෙට් කරලා SPව ඉවරයක් කරලා දාන එක. ඉතින් කොහොම නමුත් ඊළඟට පොලිසිය රවිගේ බෑනගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. එතකොට රවිගේ බෑන කියනවා කලින්ම තොරතුරු ආව නිසා දෙන්නම ගෙදරින් පැනගත්ත කියලා. ඉතින් පොලිසියටත් මෙන්න මේ වෙලාව හිතාගන්න බැහැ පොලිසිය රහස් රවිට යන්නේ කොහොමද කියලා. ඉතින් ආයමත් අපි කාලේ ඉන්න තැනට ආවොත් කාලි වෙන්කට් එක්ක එකතු වෙලා වාහන නිරෝධ එනවා කියලා හිතන තැන් අනුමාන කරලා බිම් බෝම්බ වරලන්න පටන් ගන්නවා. ඒ වගේම අපිට පෙන්නනවා SP ගේ වාහනේත් මෙන්න මේ වෙනකොට මේ ගමට යන පාරට දාන විදිය. ඉතින් ටික වේලාවක් යනකොට වෙන්කට්ට වතුර ටිකක් ඕන වෙනවා. නමුත් වාහනේ දුර තිබුණ නිසා කාලේ කියනවා මේක කරලා බොන්න කියලා. හැබැයි වෙන්කට් කියන්නේ ෆිට් එක තියෙන කෙනෙක්. ඉතින් කොහොම නමුත් මෙන්න මේ වෙලාවේ කාලෙට කෝල් එකක් එනවා රවිගෙන් SP පාරට වාහනේ දාලා ඉවරයි. තව විනාඩි ගානකින් උතරට ලං වෙනවා කියලා. ඉතින් කාලි කලබලෙන් වැඩේ කර කර ඉන්නකොට වෙන්කට් පහලට ගිහින් තව බිම් බෝම්බ වගේක් අරගෙන උඩට එනවා. ඉතින් ඒත් එක්කම තමයි බිම් බෝම්බ අතේ තියෙනකොටම වෙන්කට්ට ෆිට් එක හැදිලා පහලට වැටෙන්නේ. ඉතින් ඒත් එක්කම කාලි ඉක්මනටම පැනලා වෙන්කට්ගේ කකුලෙන් අල්ලලා ඇදලා ගන්නවා. මොකද වෙන්කට් හරියටම ගිහින් නවතින්නේ බිම් බෝම්බ ගොඩට ආසන්නව. ඉතින් තව ටිකක් එහෙ මෙහෙ වුණා නම් වෙන්කට් විතරක් නෙමෙයි කාලිත් එක්කම දෙන්නම මෙන්න මෙතන මැරෙන්න තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ වෙච්ච දේත් එක්ක කාලෙට හරියට මෙන්න මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම SP ඒතනට ඇවිල්ලා වාහනේ නවත්තලා එළියට ඇවිල්ලා වටපිට බලලා ප්ලෑන් කරනවා රවිවයි කන්නවයි එන්කවුන්ටර් කරන්න හොඳම තැන මෙන්න මේක කියලා. ඉතින් ඊට පස්සේ SP වාහනේ නැගලා යනවා. නමුත් වාහනේ බිම් බෝම්බ වලට අහු වෙන්නේ නැහැ. ඒ නිසාම SP එදා රෑ රවිගේ උගලෙන් බේරෙනවා. ඉතින් ඒත් එක්කම ශනිකව රවිට නිවුස් එක යනවා SP අර ස්පොට් එක පහු කරන් ගෙදර ගිහින් කියලා. ඉතින් කොහම වුණත් කන්නන් හැංගිලා ඉන්න තැනට යන රවි මේ ගැන කන්නන්ට කියනවා. ඉතින් කන්නන් හොඳටම රවිට බහිනවා කාලි කීයටවත් අපිට සපෝට් කරන්නේ නැහැ. ඒකයි මේ වැඩේ මණික්කම්ට බාර දෙන්න කිව්වේ. දැන්වත් මණික්කම්ට වැඩේ බාර දෙන්න කියලා. නමුත් රවිට තාමත් ෂුවර් කාලි ගැන. ඉතින් රවි කාලිට කෝල් කරලා ඇහුවම කාලි වෙච්ච දේ කියනවා. ඉතින් එතකොටම කන්නන් ෆෝන් එක උදුරලා කාලිට තර්ජනය කරනවා උඹේ ගෑණි දරුවේ මේ වෙලාවේ උස්සමේනේ දින්නේ. මං උන්න උස්සනවා. ඒ නිසා වැඩේ ඉවරයක් කරපන් කියලා. ඉතින් කාලි ආයෙත් රවිට කතා කරලා කියනවා රවිට වචනයක් දුන්නා. ඒ නිසා ඒක කඩ කරන්නේ නැහැ. ඒ විශ්වාසය මත රවි ෆෝන් එක කට් කරලා දානවා. නමුත් මෙන්න මේ වෙලාවේ රවි දෙපිටි කාටු චරිතයක් කියලා ඔප්පු වෙනවා. මොකද රවි කන්නන්ට කියනවා කාලිගේ පවුලේ අයව කිඩ්නැප් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා කාලි සැරින් සැරේ කාලිගේ වයිෆ්ට කෝල් කරත් ෆෝන් එක වැඩ නැහැ. ඉතින් ඒත් එක්කම කාලේගේ ගෝලයෙක්ගෙන් ඔත්තුවක් ලැබෙනවා කන්නන් ඉන්නේ කෝවිලේ උත්සවයට ආසන්න කියලා. ඉතින් ඊළඟට කාලිගේ වයිෆ් ගෙන් එනවා කාලිට කෝල් එකක්. ඉතින් වයිෆ් දන්නේ නැහැ කාලි කෝල් එක ආන්සර් කරා කියලා.
ඉතින් එතකොට කාලෙට ඇහෙනවා කවුරු හරි වයිෆ්ගේ පස්සෙන් ෆලෝ කරනවා. ඉතින් එතකොට කාලිගේ වයිෆ් ඒ කෙනාගෙන් අහනවා ඔයාලා කවුද? ඇයි අපේ පස්සෙන් එන්නේ? කීප සැරයක්ම මෙන්න මේක අහනවා කියලා කාලෙට ඇහෙනවා. ඉතින් කාලෙට තේරෙනවා කන්නන් කිව්වා වගේම මොකක්ම හරි වැරද්දක් කරලා කියලා. ඉතින් ඊට පස්සේ කාලි වෙන්කට්ට එතනම ඉන්න කියලා බලලපු බෝම්බ ටික ආරක්ෂා කරලා එන්නම් කියලා පිටත් වෙනවා. නමුත් කාලි එන්නේ කෝවිලට. ඉතින් කාලි සෝදිසි කරලා බලනකොට ඇත්තටම කන්නන් කිව්වා වගේම කාලිගේ වයිෆ් දරුවෝ අම්මා ඉන්නව දකිනවා. ඒ වගේම කාලි දකිනවා උත්සවයේ ආරම්භ කටයුතු වලට SP අරුණගිරිත් ඇවිල්ලා ඒවර ටික ඉවර කරලා ආපහු පිටත් වෙන විදිය. ඉතින් ඊට පස්සේ කාලි ලේන්සුවකින් මුහුණ වහගෙන කැලේ පාරකින් කලබලෙන් වගේ යනවා. ඉතින් එතකොටම SP දකිනවා පාර මැද කවුරු හරි කෙනෙක් හිටගෙන ඉන්නවා. ඉතින් ඒ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි කාලි. ඉතින් ඈත නිසා SP අඳුරගන්නේ නැහැ. ඉතින් ඊළඟට වාහනේ නවත්තලා ඔෆිසර් කෙනෙක්ව යවනවා කාලි ගාවට පරීක්ෂා කරලා බලන්න කියලා ආයුධ මුකුත් තියෙනවද කියලා. එහෙම එන ඔෆිසර් චෙක් කරලා බැලුවම ආයුධ මුකුත් නැති නිසා ආයෙමත් SP ළඟට ඇවිත් කියනවා මම චෙක් කරාස කිසිම දෙයක් නැහැ. එයා මේ පොඩි කඩයක් කරන කෙනෙක්ලු. සර් එක්ක ඩිරෙක්ට් කතා කරන දෙයක් තියෙනවලු කියලා. ඊට පස්සේ තමයි SP කාලිව ජීප් එක ගාවට ගෙන්නන්නේ. ඉතින් කාලි ඇවිල්ලා කියනවා කන්නන් ඉන්න තැන දන්නවා කියලා. ඒ වගේම කාලි කියනවා රවීල මට වැඩක් බාර දුන්නා. ඒක බෑ කිව්ව නිසා එයාලා මගේ පවුලේ අය උස්සලා ඉන්නේ කියලා. ඒ නිසා කොහොම හරි පවුලේ අයව බේරලා දෙන්න කියලා කන්නන් ඉන්න තැන කාලි SPට පාවා දෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ SP කාලිගෙන් අහනවා රවී බාර දුන්න වැඩේ මොකද්ද කියලා. නමුත් කාලි ඒ ගැන කියන්නේ නැහැ. මොකද ඒක එලි කරන්න බැරි නිසා. ඉතින් ඊට පස්සේ කතාව යන්නේ අතීතයට. ඉතින් අපිට මෙතනදී පෙන්නනවා කාලිගේ වෙඩින් එක. ඉතින් කාලි කසාද බඳින්න තෝරගෙන තියෙන්නේ දරුවෙක් එක්ක තනි වුණු කෙල්ලෙක්ව. ඉතින් කොහොම නමුත් කාලි කලයිට තැල්ල බඳින වෙලාවේ එකපාරටම එතනට පොලිසිය කෙනෙක් එනවා. කන්නන් ඒ ඔෆිසර්ට හේතුවක් නැතුව පහර දෙනවා. ඉතින් ඒත් එක්කම එනවා මෙතනට SP අනුරගිරි. SP තමයි මෙන්න මේ වෙලාවේ මේ තත්ත්වය පාලනය කරන්නේ. ඊළඟට අපිට පෙන්නනවා SP සහ රවි කන්නන් එක්ක කතා කර කර ඉන්නවා. කාලෙට ඉන්නවා හොඳ යාළුවෙක්. එයාගේ නම තමයි දිලීප්. ඉතින් මොකක් මාරි හේතුවකට දිලීප්ව ඇරස්ට් කරලා ඉන්නකොට පොලිසිය පහර දීමෙන් දිලීප් මිය යනවා. SPට ඕන වෙලා තියෙන්නේ දිලීප්ගේ මරණයට හේතුව හංගලා දිලීප්ගේ බොඩි එක කාලිට බාර දෙන්න. ඉතින් මෙන්න මේ වෙලාවේ කන්නන් අහනවා SPගෙන් SPට උදව් කරන එකෙන් කන්නන්ට ලැබෙන වාසිය මොකද්ද කියලා. එහෙම කියපු කන්නන් SPගේම මොකක්ම හරි කොන්ට්‍රැක්ට් එකක් කන්නන්ට දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් SP නම් ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් රවි කියනවා කොන්ට්‍රැක්ට් එක අරන් දුන්නොත් විතරයි කාලිව ෂේප් කරන්න කියලා. ඒ නිසාම අපිට ඊළඟට පෙන්නනවා SP ලොක් එකේ මාර්ගෙන් ඒ කොන්ට්‍රැක්ට් එක අරගෙන දෙනවා රවිට. නමුත් මෙන්න මේ කොන්ට්‍රැක්ට් එක අතට ආවට පස්සේ රවිටයි කන්නන්ට හිතෙනවා මේ කොන්ට්‍රැක්ට් එක එච්චර වටින එකක් නෙවෙයි කියලා. ඉතින් ඊළඟට තමයි කාලේ දිලීප්ගේ බොඩි එක ගන්න ආවේ නැති නිසා SP එනවා රවිලා ඉන්න තැන හොයාගෙන. ඉතින් ඒ ආවට පස්සේ කන්නන් එකපාරටම කොන්ට්‍රැක්ට් එකේ ෆයිල් එක දීලා කියනවා ඒ කොන්ට්‍රැක්ට් එක අපිට එපා කියලා. ඉතින් ඒ කොහොම නමුත් ඊළඟට SP එනවා කාලිව හම්බ වෙන්න. ඉතින් ඒ වෙනකොටත් තාම වෙඩින් එකේ වැඩ ඉවර නැහැ. ඉතින් ඊට පස්සේ SP කාලිවයි කලව්වයි පොත්ගලකව හම්බ වෙලා කියනවා දිලීප්ව ප්‍රශ්න කරන්න කියලා ස්ටේෂන් එකට ගිය වෙලේ පඩිවෙලේ නගිනකොට ලිස්සට වැටිලා ඔළුව වැදින නිසා එයා මැරුණා කියලා. ඉතින් මෙන්න මේ කතාව අහපු වෙලේ ඉඳන් කාලි පිස්සෙක් වගේ හැසිරෙන්න ගන්නවා. මොකද කාලට මේ වෙච්ච දේ හිතා ගන්නවත් බැහැ. ඒ වගේම කාලෙට මේ කතාව ගැන පොඩ්ඩක් සැකේකුත් ඇතිවෙන නිසා SPගේ කමිසෙන් අල්ලලා අහනවා මොකක්ද එතන ඇත්තටම උනේ කියලා. ඉතින් එතකොටම තමයි SP වෙච්ච කතාව කියන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ගමේ ලොක්කගේ පුතේ තමයි ඒ ස්ටේෂන් එකේ ඉන්න ඉන්ස්පෙක්ටර්. ඉතින් එක දවසක් එයා කඩේට ගිහිල්ලා ටී එකක් බොන්න ගිය වෙලේ එතන දිලීපුත් ඉඳලා තියෙනවා. කොහොම හරි ඉන්ස්පෙක්ටර් ටී එකත් අරගෙන එද්දි දිලීප්ගේ ඇඟේ හැප්පිලා ටී එක හැලෙනවා. ඒකට දිලීප්ට තරහ ගිහිල්ලා ඉන්ස්පෙක්ටර්ට ඵලයන් යන්න කියනවා. ඉතින් ඒකට තරහ ගියපු ඉන්ස්පෙක්ටර් දිලීප්ට හොඳටම පහර දීලා ජීප් එකට දාගන්නවා. ඉතින් මෙන්න මෙතනදී තමයි දිලීප් මැරලා තියෙන්නේ. මෙන්න මේ කතාව අහපු කාලේ ඒ ඉන්ස්පෙක්ටර්ගෙන් අහනවා ඵලයන් යන්න කිව්වා කියලා අඩුවක් වෙනවද? මං දැන් උඹට ඵලයන් කියනවා. පුළුවන් නම් ගහලා මරපන් කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ කොහම හරි SP මැදිහත් වෙලා කාලිව පාලනය කරගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා SP කාලිට රූම් එකෙන් එළියට එන්න නොදී පොලිස් ආරක්ෂාවක් දාලා ගෙදර යනවා. ඉතින් ඒ අතරේ රවි කෝල් කරනවා කාලිට කාලිවයි SPවයි අවුලන අරුමුණින් කතා කරලා කියනවා දැනුයි දිලීප්ට උණු දේ දැනගත්තේ එයාලා මෙච්චර වෙලා මාවයි කන්නවයි ප්‍රාණබේට අරන් හිටියේ. අපි මේ බේරිලා එළියට ආව විතරයි කියලා කියනවා. ඉතින් ඊළඟට කාලි අවස්ථාව බලලා ජනේලෙන් පැන ගන්නවා. මොකද කලින් වතාවේ SP හිටපු නිසා අර ඉන්ස්පෙක්ටර් බේරුණාට කාලි කොයි වෙලේ හරි ඉන්ස්පෙක්ටර්ව මරන්න ප්ලෑන් කරගත්තා. ඉතින් ඒ වගේම SPටත් නිවුස් එක එනවා කාලි පැනගත්තා කියලා.
ඉතින් අනිත් පැත්තෙන් අර ඉන්ස්පෙක්ටර්ගේ තාත්තත් ටීම් එකක් අරන් යනවා කාලිව ඉවරයක් කරන්න. ඉතින් ඒ වගේම කාලි එනවා ඉන්ස්පෙක්ටර්ගේ ගෙදරට මෙන්න මේ වෙලාවේ. ඉතින් ඇවිල්ලා ඉන්ස්පෙක්ටර්ට වෙඩි තියන්න ගන්නක පෙන්නුවත් කාලි පොලිසියට බාර වෙන්නම් කියලා එතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් එයාගේ තාත්තට කෝල් කරලා කියනවා කාලි බාර වෙන්න කියලා දැන් පොලිසියට එනවා කියලා. ඉතින් කාලි කිව්වා වගේම පොලිසියට බාර වෙන්න එනවා. ඉතින් ඒ එනකොට කාලි මල්ලක දාගෙන මොනවා හරි යමක් අරගෙන එනවා. ඉතින් කාලිව දැක්ක ගමන් ඉන්ස්පෙක්ටර්ගේ තාත්තා කියනවා කෑලි කරලා දැම්මත් අහන්න එකෙක්වත් නැති වීදි බල්ලෙක් මගේ පුතාට අත තියන්න ඇවිල්ලා කියලා. ඉතින් එතකොට කාලි අර මල්ල තිබිච්ච තුවක්කුවක් අරගෙන ඒ මිනිස්සයව එතනම මරලා දානවා. ඉතින් ඊට පස්සේ කාලි මරන්න හදන්නේ SP අනුරගිරිව. ඉතින් එතකොටම අනුරගිරි කියනවා දිලීප් මැරුණු එකට පලි ගන්න ඕන නම් මුලින්ම රවිගෙනුයි කන්නගෙනුයි පලි අරන් ඉන්න කියලා. මොකද රවි කන්නනුයි අර කොන්ට්‍රැක්ට් එකට පෙරේත වෙලා කොන්ට්‍රැක්ට් එක ගන්න ගහපු යටිකූට්ටු ප්ලෑන් එකක් තියෙනවා කියලා. ඒ වගේම ඇත්තටම එදා ඉන්ස්පෙක්ටර් ගහපු එකෙන් නෙවෙයි දිලීප් මැරලා තියෙන්නේ රවිගේ පහර දීමෙන්. ඉතින් මෙන්න මේ කතාව නම් කාලි කොහොමටවත් පිළිගන්නේ නැහැ. ඉතින් SP කියනවා එහෙනම් රවිටයි කන්නන්ටයි එන්න කියලා දිලීප් මැරුවේ නැහැ කියලා ඔප්පු කරන්න කියලා ඊට පස්සේ SPව මරලා දාන්න කියලා මෙන්න මේ වෙලාවේ SP කියනවා. ඉතින් එතකොටම තමයි කාලි වෙන්කට්ගෙන් අහන්නේ දිලීප් මැරුණු විදිය කොහොමද වෙන්කට් දැනගත්තේ කියලා. ඉතින් එතකොට වෙන්කට් කියනවා රවි ලොකු තාත්තා තමයි උදේ කිව්වේ වෙඩින් එක නිසා කාටවත් කියන්න එපා කියලා. නමුත් රවි කාලිට කෝල් කරානේ දිලීප් මැරුණ එක දැනගත්තේ හවස් වෙලා. ඉතින් ඒකෙන්ම කාලි දැනගන්නවා වෙලා තියෙන දේ. ඉතින් කොහොම නමුත් කාලෙට උනේ ලොකු විශ්වාස කඩකිරීම. ඒ නිසාම එකපාරටම කාලි ෂොක් වෙලා යනවා. ඉතින් කාලි එළියට ගිහින් කල්පනා කර කර ඉන්න අතරේ රවි කන්නන් දෙන්න එනවා SPව හම්බ වෙන්න. ඇවිල්ලා කියනවා SPට ලොකු දෙයක් වෙන එකක් නැහැ. වැඩතහනම් කිරීමක් හම්බ වෙයි එච්චරයි කියලා. ඉතින් ඒත් එක්කම කතාව ආපහු වර්තමානයට ඇදිලා එනවා. ඉතින් ඊළඟට කාලි කෝල් කරනවා කලයිට. ඒ කියන්නේ කාලිගේ බිරිඳට. කතා කරලා කියනවා කාලි එනකන් උස්සෙන් එළියට යන්න එපා එහෙට වෙලා දරුවෝ දෙන්නත් එක්ක ඉන්න කියලා. ඉතින් ඒ අතරෙම SP අනුරගිනි එනවා කෝවිලට කන්නන්න අල්ලගන්න හිතාගෙන. නමුත් SPගේ ටීම් එක කියනවා කාලි කිව්වේ බොරුවක්. මෙහෙ කොහෙවත් කන්නන්න නැහැ කියලා. ඉතින් ඊට පස්සේ තරහින් වාහනෙන් බැහැලා ආපු SP හොයලා බලනවා. ඉතින් ඒ බලනකොට නැට්ටුකරුවෙක් වගේ ඇඳුම් මාරු කරගෙන පැල්පතක් අස්සේ ඉඳලා කන්නොන්නයි කන්නන්ගේ අය කිහිප දෙනෙක්වයි අල්ලගන්න SP සමත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා SP බාර තියාගෙන කන්නන් ගුණුයි ගෝලෙන් ගුණුයි රවි ඉන්න තැන ගැන අහනවා. නමුත් කවුරුවත් මෙන්න මේ වෙලාවේ කටක් අරින්නේ නැහැ. ඉතින් ඊළඟට කන්නන් SPට කියනවා පරණ දේවල් හිතේ තියාගෙන පලි අරන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මට දරු පවුලක් ඉන්නවා. ඒ නිසා අපිව අතාරින්න කියලා. ඉතින් ඒ වෙනුවෙන් මම ඉල්ලන ඕනම දෙයක් දෙන්නක් කියලා මෙන්න මේ වෙලාවේ කන්නන් කියනවා. ඉතින් එතකොට SP කියනවා හරි මට මේ දේ දීපන් රවි ඉන්න තැන කියන්න කියලා. නමුත් කන්නන් කිසිම විදියකින් මෙන්න මේකට උත්තර දෙන්නේ නැහැ. කන්නන් ටික වෙලාවක් කල්පනා කරලා කියනවා මම මැරුණත් තාත්තා ඉන්න තැන නම් කොහොමටවත් කියන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් රවිට පණිවිඩය යනවා කාලිව පොලිසියෙන් අල්ලගෙන වෙන්කට් බේරිලා කියලා. නමුත් කන්නන්ව අල්ලගත්ත සිද්ධියක් තාම රවිට ගිහිල්ලා නැහැ. කාල නිසා ඔක්කොම එළිවේ කියන බය රවිට ඇති වෙන්නේ මෙන්න මේ වෙලාවේ. ඉතින් ඊට පස්සේ ඇත්තටම පෙන්නනවා කාලේ ඉන්නවා පොලිසිය එක්ක. ඉතින් එතන SPත් ඉන්නවා. SP ඊළඟට කාලෙට කියනවා කොහොම හරි කරලා කන්නන් එක්ක කතා කරලා රවි ඉන්න තැන අහගන්න කියලා. නමුත් කාලේ නම් කියන්නේ කන්නන් කාලිව විශ්වාස කරන කෙනෙක් නෙවෙයි කියලා. ඒත් SPගේ බල කිරීමට කාලේ ඒ වෙලේට එකඟ වෙනවා. දැන් ඉතින් SP කන්නන්වයි ගෝලියෝ ටික ඉන්නේ පාළු තැනක. එතරටම කාලිත් යනවා පොලිසිය අල්ලගත්ත විදියට. ඒ වගේම කන්නන්ට සැක නොහිතන්න කාලිවත් කණුවක ගැට ගහලා දානවා. මේ වෙලාවේ කන්නන් කාලිට බයිනවා මේකද SP මරන්න හදපු මහලොකු සැලැස්ම. දැන් ඉතින් හැමෝටම මැරෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කොහොම නමුත් ඊළඟට පැය භාගයකින් විතර ඔෆිසර් කෙනෙක් එතනට ඇවිල්ලා කාලිට ෆෝන් එකක් දෙනවා. කාලි ඒ ෆෝන් එකෙන් නම්බර් එකක් ඩයල් කරනකොට කන්නන් අහනවා කාටද කතා කරන්න හදන්නේ කියලා. ඉතින් එතකොට කාලේ නම් කියන්නේ ගෙදරට කියලා. එතකොට කන්නන් ගෙදරට පස්සේ ගන්න කියලා ෆෝන් එක ඉල්ල ගන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් කාලි සහ පොලිසිය ප්ලෑන් කරලාමයි මෙන්න මේක කරන්නේ. ඉතින් කන්නන් ෆෝන් එක ඉල්ල ගන්නවා කෝල් එකක් ගන්න. ඉතින් ඊට පස්සේ කන්නන්ම කියනවා මෙහෙ ඉඳන් තාත්තට කෝල් කරොත් පොලිසිය ෆෝන් එක ට්‍රේස් කරයි. ඒකත් අපිට අවදානමක් කියලා. නමුත් අනිත් ගෝලියෝ තුන්දෙනා කියනවා SP අපිව මරයි. ඒ නිසා රවිට කෝල් එකක් අරන් කියන්න කියලා. නමුත් කන්නන් එකඟ වෙන්නෙම නැහැ. හැබැයි කන්නන් අම්මට කෝල් එකක් ගන්නවා. ඉතින් කන්නන් වෙච්ච සිද්ධිය කිව්වට පස්සේ අම්මා කියනවා රවිව කීයටවත් හොයාගන්න බෑ. ඒ නිසා බය වෙන්න එපා කියලා. ඒ වගේම අම්මා කියනවා කිසිම හේතුවකට රවිව පාව දෙන්න එපා. අතපය නැතුව හරි බේරෙන්න බලන්න කියලා.
ඒ වගේම අම්මා කන්නන්ට කියනවා උඹත් එක්කම ඉන්න කෙනෙක් තමයි ඉන්න තැන ගැන පොලිසියට පාවා දීලා තියෙන්නේ කියලා. ඉතින් කන්නන් ෆෝන් එක තියලා ගෝලය තුන්දෙනාගෙන් අහනවා උඹලා කවුරු හරි අපිව පාවා දුන්නද කියලා. ඉතින් ඒ තුන්දෙනාව එවලේ නෑ කියනවා. ඉතින් එක්කෙනෙක් කියනවා කාලි වෙන්නත් පුළුවන්. ඒ වැඩේ කරේ කියලා. ඉතින් එතකොට කන්නන් කියනවා කාලි මං ඉන්න තැන ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. උඹලා තමයි ද්‍රෝහියෝ කියලා. ඉතින් ඒත් එක්කම එකපාරටම එළියෙන් සද්දයක් ඇහෙනවා. ඉතින් බලනකොට මෙන්න මෙතෙන්ට වෙන්කන් කට්ටියක් එක්ක ඇවිල්ලා. ඉතින් වෙන්කන්ගේ කට්ටිය එළිය හිටපු පොලිසියට එල්ල කරු පහර දීම් වලදී ASPටත් මෙන්න මෙතනදී වෙඩි වදිනවා. ඉතින් ඒ උනාට ASP එතනින් කොහොම හරි පැන ගන්න සමත් වෙනවා. ඉතින් ඊට පස්සේ වෙන්කට් එනවා ඇතුළට. ඒ ආවට පස්සේ කන්නන් වෙන්කට්ගේ දුවක්කුව ඉල්ලගෙන අර තුන්දෙනාට වෙඩි තියලා මරලා දානවා පාවා දුන්න කියලා. ඉතින් ඊට පස්සේ වෙන්කට්ගේ අයගේ පොලිසිය අතර ලොකුවටම කලබලය ඇති වෙන අතරේ කන්නන් ASPව හොයාගන්න කියලා කියන්නේ කාලිට. ඉතින් කාලි ASPව හොයාගෙන යනකොට පාලමක් අස්සේ හැංගිලා ඉන්න ASPව හම්බ වෙනවා. ඉතින් ASP කාලිගෙන් බැගාපැත් වෙලා ඉල්ලනවා මැරෙන්න කලින් කොහොම හරි ASPව එතනින් බේරලා යවන්න කියලා. ඉතින් ඒ වගේම කාලි වටපිට බලලා ඉක්මනටම ASPව ජීප් එකට දාගන්නවා. ඒත් මෙන්න මේ වෙද්දි ජීප් එකේ හුලං යවලා තියෙන්නේ වෙන්කට්ගේ කට්ටිය. ඒත් කොහොම හරි අමාරුවෙන් හරි අනිත් ඔෆිසර් ඩ්‍රයිව් කරන් යනවා. නමුත් ASPට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. මොකද හුලන් නැති නිසා වාහනේ හැප්පිලා පෙරලෙනවා. ඉතින් වාහනේ ගාවට හැමෝම දුවගෙන එනකොට කාලි වෙන්කට්ට නවත්තලා කාලයි සහ ළමයි දෙන්න තනියම ඉන්න කියලා කෝල් එකක් දාලා එතනට යන්න කියලා වෙන්කට්ව යවනවා. ඉතින් මෙන්න මේ අතරේ ජීප් එකේ ඉඳලා තුවාල වුණු ASPව එළියට ගන්න කන්නන් ඇතුළු පිරිසට පුළුවන් වෙනවා. ඊට පස්සේ කන්නන් ASP පන පිටින්ම තාත්තා ගාවට ගෙනියන්න ඕන කියලා වාහනයක දාගෙන කාලිත් එක්ක යන අතරේ කන්නන්ට රවි කතා කරලා විස්තර අහනවා. ඉතින් එතකොට කන්නන් කියනවා කන්නන් එක්ක හිටපු තුන්දෙනා තමයි පාවලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ තුන්දෙනාව මරලා දැම්ම කියලා. ඉතින් එතකොට රවි බයිනවා හොඳට හිතලා බලලද ඒ දේ කරේ. හරි දැන් කොහොම වුණත් කාලෙට ෆෝන් එක දෙන්න කියලා. ඉතින් රවි කාලෙට කියන්නේ දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. දැන් කාලි ගෙදර යන්න කියලා. ඉතින් ඊළඟට කන්නන් කාලෙකින් අහනවා තාත්තා යන්න කිව්වද කියලා. ඉතින් එතකොට කාලි ඔව් මං ඉස්සරහින් බෑ ගන්නම් කියලා කාලි එතනින් වාහනේ නවත්තලා කාලිට බහින්න කියනවා. ඊට පස්සේ කන්නන් අහනවා මාව ASP අල්ලගත්ත වෙලේ උඹ කොහොද හිටියේ කියලා. ඉතින් කාලිලම් කියන්නේ එවලේ ASPගේ ගාව හිටියේ ASP ඉවරයක් කරන්න කියලා. නමුත් කන්නන් මෙන්න මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ASPගේ ෆෝන් එක ගෙනල්ලා කාලිගෙන් කෝල් එකක් ආවද කියලා ෆෝන් එක මෙන්න මේ වෙලාවේ චෙක් කරනවා. මොකද කන්නන්ට සැකයක් ඇවිල්ලා තියෙන්නේ කාලි තමයි කන්නන්ව පාවලා දීලා තියෙන්නේ කියලා. ඒ ASPගේ ෆෝන් එකේ කාලිගේ නම්බරෙන් ආපු කෝල් කිහිපයක්ම තියෙනවා මෙන්න මේ වෙලාවේ දකිනවා. ඒ වගේම කන්නන් වෙන්කට්ට කෝල් කරාන් පස්සේ වෙන්කට් කියනවා කාලිගේ පවුලේ අය ආරක්ෂා කරන්න කියලා කාලි මාව ගෙදර එව්වා කියලා. ඉතින් ඒකෙන් පස්සේ කන්නන් මුලක ඉඳන් සිදු වුණු දේ අවබෝධ කරගන්නවා. ඉතින් ඒ නිසාම කාලිව ඉවරයක් කරන්න හිතාගෙන කන්නන් කාලෙට වෙඩි තියන්න හදනකොටම කාලි එතන හිටපු මැරයෙක්ගෙන් කැත්තක් උදුරලා අරගෙන ඊට පස්සේ කාලි කන්නන්ගේ අය එකිනෙකලා ඝාතනය කරලා දානවා. ඉතින් අවසානයේ කන්නන්වත් මරලා දැම්මට පස්සේ ASP කියනවා ASP රවි ගැන බලා ගන්නම් කියලා. ඒ වගේම කාලිට ගෙදර යන්න කියලා. කවදාවත් මෙන්න මේ වෙච්ච දේවල් ASPගේ කටින් එළියට එන්නේ නැහැ කියලාත් වචනේ කාලිට දෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කාලිගේ වයිෆ් ෆෝන් එක අරගෙන කලබලෙන් එළියට එනකොටම එකපාරටම කාලි කලායිව ඇදලා අරගෙන කට වහ ගන්නවා. ඉතින් ඊළඟට රහසින් අහනවා වෙන්කට් කෝ කියලා. නමුත් කාලයි කිසිම දෙයකට ඇහුම්කන් නොදී කෑ ගහනවා කාලිගේ ඇඳුමේ ලේ දැකලා. ඉතින් කෑ ගහilla ඉවසන්න බැරිව කාලි සේරම කාලයට කියනවා. ඉතින් කන්නන්ව අවසානයේ මරලා දාපු එකත් කාලි කියනවා. ඊට පස්සේ කාලේ අඬා බිමට වෙලා ඉඳගෙන ඉන්නකොට කාලි එතනට ඇවිල්ලා කාලයෙන් සමාව ගන්නවා. නමුත් කාලයි කියනවා කවදාවත් සමාව දෙන්න නම් බැහැ කියලා. කොහොම හරි කාලි මෙන්න මේ වෙලාවේ යනවා টয়ලට් එකට. ඉතින් ඒ යනකොට টয়ලට් එකේ දොර ඇතුලෙන් ලොක් කරලා කාලි කාලය එක්ක කතා කරපු සේරම දේවල් টয়ලට් එක ඇතුලේ ඉඳලා අහගෙන ඉඳලා තියෙන්නේ වෙන්කට්. ඉතින් වෙන්කට් සේරම දේවල් අහගෙන ඉඳලා. ඉතින් වෙන්කට් එළියට ආවට පස්සේ කාලි වෙන්කට්ගෙන් අහනවා අපි කතා වුණ දේවල් ඇහුනේ නැද්ද කියලා. ඉතින් අන්න ඒත් එක්කම මට මුකුත් ඇහුනේ නැහැ කියලා බයටම මෙන්න මෙතනින් එකපාරටම දුවන්න පටන් ගන්නවා. ඉතින් ඒ පස්සෙන්ම කාලි පන්නගෙන ගිහින් එක තැනකදී මෙන්න මෙයාව අල්ල ගන්නවා. ඊට පස්සේ කාලි වෙන්කට්ගේ ඔළුව මඩ වගුරක ඔබාගෙන ඉන්නවා මැරණකම්. නමුත් කාලි ටික වෙලාවකින් ඒ දේ නවත්තනවා. නවත්තලා කියනවා රවිට කිව්වොත් එදාට මං උඹව මරනවා කියලා. ඒත් එක්කම වෙන්කට්ට ඇතිවෙච්ච කම්පැනිත් එක්ක මෙන්න මේ වෙලාවේ ෆිට් එක හැදෙනවා. නමුත් එතන දෙන්න වතුර නැහැ. ඒ නිසා කාලි ගෙදර දුවලා ගිහින් වතුර අරගෙන එළියට එනකොටම රවි එයාගේ පවුලේ අයව එක්කන් පොඩි ලොරියක හැංගිලා එනවා. එහෙම එන මේ අයගෙන් කන්නන්ගේ අම්මා කාලිට කියනවා කන්නන්ගේ ෆෝන් එක වැඩ නැහැ ඉක්මනටම කන්නන් හොයාගන්න කියලා.
ඒ වගේම තමයි මෙන්න මේ වෙනකොට රවිගේ ගෙදර පොලිසිය වට කළා. මේ නිසා තමයි රවි එයාගේ ෆැමිලි එකම මෙහෙට එක්කන් ඇවිල්ලා තියෙන්නේ ආරක්ෂිතව තියන්න. ඉතින් කාලයි කිසිම සැකයක් හේතු නොගන්නවා රවිගේ පවුල අයව අඬ ගහගෙන ගෙට ඇරගෙන යනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා කාලී රවි දෙන්න අර ලොරියම නැගලා යනවා කන්නන්ව හොයාගෙන. ඉතින් ඒ වගේම තමයි වෙන්කට්ගේ ෆෝන් එක දිගට රින්ග්ස් යනවා ඇහිලා රවිගේ බිරිඳ අහනවා වෙන්කට් කෝ කියලා. එතකොට ඉතින් කාලයි කියනවා දැන් හිටියා එළියටවත් යන්නේ නැති කියලා. ඉතින් ඊළඟට කාලයි අහනවා තේ හදන්නද නැත්නම් කිරි එකක් හදන්නද කියලා. ඉතින් කවුරුත් මුකුත් කියන්නේ නැති නිසා කාලය ගිහින් වතුර එකක් ගේන්නම් කියලා මෙයා ගේ ඇතුළට යනවා. ඉතින් ගෙට යනවත් එක්කම කාලිගේ වයිෆ් දකින්නේ රවිගේ දුව ශ්‍රීජා එළියට යනවා පාර පැත්තට. ඉතින් ඒක දැකපු කාලයි කියනවා අම්මා කතා කරා කියලා ශ්‍රීජාව වළක්වනවා. ඉතින් ඊට පස්සේ ශ්‍රීජා කාලිගෙන් කිරි එකක් හදලා දෙන්න කියනවා. ඉතින් කාලයි කුස්සියට යනකන් ඉඳලා ශ්‍රීජා එළියට ඇවිල්ලා රවිට කතා කරලා කියනවා කාලි ගැන සැකයි. අනික අපි මෙයාට කරපු දේවලුත් එක්ක කාලයි හරිනම් අපිව ගේ ඇතුළටවත් වද්ද ගන්න නැහැ. එහෙම තියෙද්දිත් එයා අපිට කිරිතේ හදලා දෙන්න අහනවා කියලා. ඉතින් ඒ වගේම ශ්‍රීජා කියනවා කන්නන්ගේ කාර් එකත් කාලිගේ ගෙදර හංගලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා රවි වාහනෙන් බැහැලා කාලිගෙන් අහනවා කන්නන්කෝ කන්නන්ට මොකද්ද කරේ කියලා. ඒත් කාලි මෙන්න මේ වෙලාවේ කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ කාලිව වාහනේ දාගෙන රවිගේ අයයි ගෙදරට එක්කගෙන එනවා. ඉතින් ඒ වෙනකොට කාලිට හොඳටම පහර දීලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ගෙදරට ඇවිල්ලත් කන්නන්ට කරපු දේ අහලා කාලිට හොඳටම පහර දෙනවා. ඒත් ඉතින් කාලි වචනයක්වත් මෙන්න මේ වෙලාවේ කියන්නේ නැහැ. ඉතින් කොහොම හරි රවි කන්නන්ගේ කාර් එක දැකලා එතනට ගිහින් බලනකොට කාර් එකේ අස්සේ ASP ඉන්නව පණ ඇදෑද. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ASP මෙතනදී රවිට කාලිව පාව දෙනවා. ඉතින් ASP කියනවා උඹ මාව මරන්න කාලිව එව්වා. කාලි උඹේ පුතාගේ අතපය කපලා මගේ ඉස්සරහාම මරලා දැම්ම කියලා. ඉතින් ඒ වගේම ASP කියනවා මම මේ දේ කාටවත්ම කියන නැහැ. මේ සිද්ධියනුත් මම තමුන්ව බේර ගන්නම්. ඒ නිසා දැම්මම කාලිව ඉවරයක් කරන්න කියලා. ඒත් එක්කම රවි SPට වෙඩි තියලා මෙන්න මෙතනදී මරලා දානවා. ඉතින් ඊළඟට කාලිව මරන්න කියලා හිතාගෙන එයාට වෙඩිල්ලක් තිබ්බත් ඒක වදින්නේ කාලිගේ අතට. ඉතින් කොහොම හරි කාලි ඊළඟට රවිගේ බෙල්ලෙන්ම අල්ලගෙන මරන්න උත්සාහ කරත් රවිගේ අය කාලිව අල්ලගෙන පහර දෙනවා. ඉතින් මෙන්න මේ අතර කාලිගේ බිරිඳ කරන්නේ පතුරක් වගේ එකක් අරගෙන රවිගේ මිනිපිරියගේ බෙල්ලට තියලා කාලිව අතාරින්න කියන එක. ඉතින් ඒ වගේම රවිගේ අය මෙන්න මේක දැකලා කාලිව අතාරිනවා. ඉතින් ඒත් එක්කම තමයි කාලයි ළමයව අතාරින්නේ. ඉතින් එකපාරටම රවිගේ කෙනෙක් කාලයිට පහර දෙනවා. ඉතින් ඊට පස්සේ කාලිගේ බල කිරීම නිසාම කාලිගේ බිරිඳ ළමයි දෙන්නවත් එක්කගෙන ගේ ඇතුළට ගිහින් හැංගෙනවා. ඉතින් මෙන්න මේ අතර කාලිට රවිගේ හොඳටම පහර දෙනවා. එහෙම ගහද්දි පැත්තකට විසික් වෙලා යන කාලි එයාගේ මිදුලේ අයිනේ වහලා තිබ්බ කාර් එකක් යටින් මොකක්ම හරි අරගෙන කකුලේ ගැට ගහ ගන්නවා වගේ සිදුවීමක් මෙන්න මේ වෙලාවේ අපිට පෙන්නනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ රවිගේ ගෝලියෝ ටික කාලිව අල්ලගෙන බෙල්ලට ලණුවක් දාලා කාලිගේ බෙල්ල හිර කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම රවි විලාප දෙනවා අඩුම ගානේ බොඩි එක තියෙන තැනක් හරි අපිට කියන්න කියලා. ඉතින් එතකොට කාලි කියනවා බොඩි එක තියෙන තැන පෙන්වන්නම් කියලා. ඉතින් බොඩි එක බලන්න ඕන නිසා මෙන්න මේ වෙලාවේ මේ අය කාලිව අතාරිනවා. ඉතින් කාලි අමාරුවෙන් නැගිටලා වතුර ටිකක් හොයාගෙන ගිහින් බීලා බිමින් ඉඳගෙන අර වාහනේ නවත්තලා තිබ්බ එක පෙන්නුවාම හැමෝම හිතන්නේ එතන බොඩි එක තියෙනවා කියලා හිතාගෙන මේ හැමෝම එතනට දුවන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම වාහනයක් තමයි මෙන්න මෙතන නවත්තලා තියෙන්නේ. ඉතින් වාහනේ ඇතුලේ පෙට්ටියක් තිබිලා ඒක ඇරලා බලනකොට කාලි අර කලින් වතාව ගිනිච්ච බිම්බෝම්බ ටික මෙන්න මෙතෙන්ට සෙට් කරලා ඉවරයි. ඉතින් කාලි බිම්බෝම්බ එක ඉඳන් තමයි මෙන්න මේ කම්බි කෑල්ලක් පටලගෙන ඉන්නේ කකුලේ. ඉතින් කාලි වතුර බොන මුවාවෙන් වාහනයට ඈතින් ඉඳ ගන්නවා. ඊට පස්සේ කාලි කකුල ගස්සලා බෝම්බ ටික මෙන්න මේ වෙලාවේ පුපුරලා දානවා. ඉතින් ඒකෙන් මෙන්න මෙතන හිටු මැරයෝ තේරම ටික මැරෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ අම්මා ඇතුළු අනිත් අයට අනතුරක් නැහැ. ඉතින් ඊට පස්සේ කාලි රවිගේ බිරිඳ ගාවට ඇවිල්ලා පවුර බේර ගන්න මෙන්න මේ දේ කරන්නම් වෙනවා කියලා ඒ නිසා සමා වෙන්න කියලා කියනවා. ඉතින් ඒ වගේම ඒ ගැහණු කෙනාට කියනවා දරුවෝ ටිකත් එකතු කරගෙන හෙට උදේම මෙහෙන් යන්න කියලා. ඉතින් අවසානයේ අපිට පෙන්නනවා කාලි එයාගේ බිරිඳයි දරුවයි බඩු අරගෙන ගේට් ඇතෑර දාලා මෙන්න මේ පැත්තෙන් දුර පැත්තකට යනවා කියලා. ඉතින් අවසානයේදී අපිට පෙන්නනවා මුලින්ම අතුරුදහන් වුණු ගැහණු කෙනයි ළමයයි පොලිසියට පැමිණිල්ල දාන්න ආපු ශංකරොයි බස් එකට නගිනවා. ඉතින් අන්න එදත් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉතින් එදා රෑ චිකන් කෑල්ලක් අරගෙන එනකොට පාර කෙනෙක් වැටිලා තුවාල වෙලා හිටපු නිසා මෙන්න මේ ගැහණු කෙනා ඒ මිනිස්සුව වීල් එකට දාගෙන හොස්පිටල් එකට ගෙනියලා තියෙනවා. ඉතින් අන්න ඒකට තමයි ශංකර් බිරිඳයි දරුවයි අතුරුදහන් වුණා කියලා පැමිණිල්ලක් දාන්නේ. ඉතින් අන්න ඒ පැමිණිල්ල නිසා තමයි මෙන්න මේ කොහෙවත් හිටපු කාලිට මේ වගේ අවසානයක් ගෙන දෙන්නේ. ඉතින් ඔන්න ඔතනින් තමයි වීරාදීරන් සූරන් කියන චිත්‍රපටිය අවසන් වෙන්නේ.